යෝ මොබයිල් ගේම සෝල අද සෙට්ලා ඉන්නේ ගේම් ෆිනික්ස්ගේ අලුත්ම වීඩියෝ එකක් එක්ක. ඉතින් ඕගොල්ලෝ අද වීඩියෝ එක මොකද්ද කියලා දැනටමත් දන්නේ නැති. ඉතින් BR වලට සෙට් වෙන සුපිරි කැරක්ටර් ස්කිල් සෙට් එකක් තමයි අද ගෙනලා තින්නේ. මෙතන ස්නයිපර් රයිෆල් රෂ් වගේ ගොඩක් ඒවා තියෙනවා. ඉතින් අපි බලමු ගිහිල්ලා වීඩියෝ එකට මොනවා වගේ අද හරි බොයිස් ඉතින් අපි බලමු අපේ අංක 1 මොකක්ද කියලා. අංක 1 තමයි කියන්නේ රයිෆල් වලට. ඔයගොල්ලෝ රයිෆල් සැන BR වල මෙන්න මේ ටික දාගන්න තියෙන්නේ. මුලින්ම ට්‍රක්ස් හදා ගන්නවා මේන් ස්කිල්. ඊට පස්සේ නයිරි හදා ගන්න. පළවෙනි පැසිව් ස්කිල් එක විදියට. ඊට පස්සේ කිලි ස්විට් හදා ගන්නවා. ඊට පස්සේ ස්කිල් එක විදියට. හරිද බොයිස්? කිලි එහෙම දාගත්තම ගොඩක් දුවන්න පුළුවන්. ඉතින් ඒක වාසියක් ගොඩක්. ඒ වගේම එක රයිෆල් හින්දා අර දුර ගන්න එහෙම ඕනි මේ ගොඩක්ම ඒ වගේ දේවල් හින්දා ඒක වාසි. ඊට පස්සේ මැක්සිමම් දා ගන්නවා තුන්වෙනි පැසිව් ස්කිල් එක විදිහට දා ගන්නවා මැක්සිමම් ඉතින් මේ දේ ආය අම්තුෙන් කියන්න ඕනේ නැහැ. ඉතින් මිඩි කනකොට හතු කනකොට වගේ දේව කරනකොට ගොඩක් ස්පීඩ් එක ගන්න පුළුවන් ඒ වගේ දේවල්. ඊට පස්සේ ඉතින් යාළුවනේ මෙන්න මේ ෆැල්කෝ දාගන්න ඕනේ පෙට් ස්කින් එක විදිහට පෙට්. ඒක තින් දැම්මම පස්සේ ගොඩක් දුරට එහෙම යන්න පුළුවන්. යන්න ඒකයි වාසිය. හරි බොයිස් ඉතින් අපි බලමු අපේ අංක 2 මොකක්ද කියලා. අංක 2 ඇවිල්ලා නම් රෂ් කරන ඕගොල්ලෝ BR වල ගොඩක් රෂ් කරන කෙනෙක් නම් මෙන්න මේ වගේ ස්කිල් එකක් දාගන්න ගොඩක් වාසි. ඔස්කා තමයි ආවේ මේ ඇක්ටිව් ස්කිල් එක විදිහට දාගන්න ඕනේ ඔස්කා. මොකද කියලා නම් ඕල් එහෙම ගිහුවට පස්සේ කඩා ගන්න පුළුවන්. ආයි ඉතින් වෝල් එහෙම කඩාගෙන යන්නේ. ඒකට එනිමින්ට ඩැමේජ් වෙන එනිමින්ට පොඩ්ඩක් විතර අවුල්. ඊට පස්සේ බොයිස් ඉතින් අපි දෙවෙනි ස්කිල් එක දාලා ගන්නවා ෆෝඩ් දාගත්තම ඉතින් ඕගොල්ලන්ට ඩැමේජ් වෙච්ච ගමන් හෙල්ත් එක 50 HP 50ක් හරි 40ක් හරි හම්බ වෙනවා. ඉතින් ඒක වාසියක් ගොඩක්ම. මොකද කියනවා නම් ඕගොල්ලෝ නකොට රෂ් එක කරනකොට මෙඩියෝ තන් ඉන්නලා නෑනේ ඒකින්ද. ඊට පස්සේ ඉතින් අපි දාගන්නවා ඇන්තෝනියෝ දාගන්නවා දෙවෙනි පැසිව් ස්කිල් එක විදියට. නෑ ඇක්ටිව් පැසිව් ස්කිල් එක විදියට දාගන්න ඕනේ. ඉතින් ඇන්තෝනි දාගත්තම අපිට SP 20ක් හම්බ වෙනවා. ඒකින්ද වාසි. ඊට පස්සේ ඉතින් අපේ අවසාන පැසිව් ස්කිල් එක විදිහට අපිට දාගන්නවා ජෝසප් දාගත්තම ඉතින් මූවමන්ට් ස්පීඩ් එහෙම ගොඩක් වැඩි හින්දා ඒක ලොකු වාසියක්. හෙඩ් එහෙම ගන්න පුළුවන් ඒ සමහරට. ඒ වගේම ඉතින් රොකි මේ පැට් ස්කිල් එක විදිහට දාගන්නවා රොකීව දාගත්තට පස්සේ ඉතින් අපේ ඇක්ටිව් ස්කිල් එක ඉක්මනට charge වෙනවා. ඒක වාසියක් අපිට රොකී දාගත්තම. ඒ වගේ ස්කිල් එකක් තමයි ඉතින් රයිෆල් රෂ් කරන කට්ටියට ඉතින් මේ වගේ ඒවා දාන්න වාසි. මේවා ඉතින් ඔක්කොම BR වලට තමයි සෙට් වෙන්නේ. එහෙනම් බොස් බලමු අපේ තුන්වෙනි එක මොකක්ද කියලා. තුන්වෙනි එක ගැන කියනවා නම් තුන්වෙනි එක ස්නයිපර් ගන්න කට්ටියට තමයි මේක වාසිය කියලා තියෙන්නේ. ස්නයිපර් සුපිරියටම ගන්න පුළුවන්. මේ ටික දාගත්තා නම් ඉතින් මුලින්ම දාගන්න ඕනේ ස්කයිල් දාගත්තම ඉතින් ඔයගොල්ලෝ එක ඩැමේජ් එක කරපු ගමන් ඒගොල්ලෝ වෝල් එක ගිහුවා කිසි ප්‍රශ්නයක් නැහැ. ස්කයිල් දැම්මා ඕක කරා මේ වෝල් එක කඩපුවා ගමන් ඉතින් එනමියත් අඳුන් කුඳුන් අපිත් අඳුන් කුඳුන් වගේ සීන් එකක් තමයි වෙන්නේ. ඒකින්ද වාසිය අපිට අනිත් ටිප්පට ගහ ගන්න පුළුවන් ස්නයිපරේ. එතකොට ඉතින් ඊට පස්සේ දාගන්න ඕනේ මොකෝ දාගන්න ඕනේ පළවෙනි ඇක්ටිව් ස්කිල් පැසිව් ස්කිල් එක. පැසිව් ස්කිල් එක විදිහට මොකෝ දාගත්තට පස්සේ ඉතින් අපිට ලොකු වාසියක් එනවා. මොකද කියනවා නම් එනිමියා ඉන්න තැන හරියට දැනගන්න පුළුවන් පළවෙනි ඩැමේජ් එක කරාට පස්සේ. ඊට පස්සේ ඉතින් රෆායල්ව දාගන්නවා ඊළඟ ස්කිල් විදිහට. මොකද කියනවා රෆායල්ගෙන් අපිට සයිලන්ස් වෙනවා. ඊට පස්සේ ගොඩක් ඒ වගේ වාස් තියෙනවා. ඊට පස්සේ ඉතින් මාරෝ කියන ස්කිල් එක දාගන්න ඕනේ අවසාන ස්කිල් එක. මොකද කියනවා දුර එහෙම ගන්නකොට ගොඩක් ඩැමේජ් වෙනවා වැඩි මේ ස්කිල් එකකින්. ඉතින් මේක ගොඩක් වාසියක් කරනවා අපිට. ඊට පස්සේ මෙන්න මේ ඇරවෝන් කියලා මේ පෙට් ස්කින් එක දාගන්න ඕනේ. ඉතින් මේකෙන් මීටර් 50ක් ඇතුළත ඉන්න කට්ටියගේ මිඩියෝ තන සීන් එකක් එහෙම මොකක් කරේ තමයි මම හරියට දන්නේ නැහැ ඒක. ඊට පස්සේ බලමු එහෙනම් අපි හතරවෙනි මොකක්ද කියලා. හතරවෙනි ගැන කියනවා නම් ඉතින් ඔයගොල්ලෝ දාගන්න ඕනේ බෝම්බ ගහන්න. ඔයා උඩ බෝම්බ ගහන දක්ෂණය කියන සහරාන් කෙනෙක් නම් ඔයා දාගන්න ඕනේ මෙන්න මේ ස්කිල් ටික තමයි. මුලින්ම ඉතින් කෝඩ් එක දාගන්න ඕනේ. මොකද කියනවා කෝඩ් එක දැම්මම පස්සේ ඔයගොල්ලන්ට හරියට වෙන තැන බලලා නෝට් කරලා එතනටම ගහන්න පුළුවන්. රයිට් එක. හරිද? ඒ වගේ දේවල් එක වාසි කෝඩ් එක දාගන්න එක. ඊට පස්සේ වොයිස් අපේ දෙවෙනි ස්කිල් එක විදිහට අපිට දාගන්න පුළුවන් මෙන්න මේ ස්කිල් එක. අල්වාර්ඩෝ කියන මෙන්න මේ ස්කිල් එක තමයි දාගන්න. මොකද ඔයගොල්ලෝ මේක ග්‍රැනයිට් එකක් දාපු කරලා පස්සේ ඒක ග්‍රැනයිට් එක
ආයේ පුපුරල වෙලා ආයේ තව 3ක් වෙලා දවස් පුපුරනවා. ඒක ගොඩක් වාසියක් වෙනවා. මොකද කියනවා නම් ඩැමේජ් පළවෙනි ග්‍රැනයිට් එකෙන් පොඩ්ඩක් ඩැමේජ් වුණොත් ඊට පස්සේ ග්‍රැනයිට් වලින් කොහොමත් ඩවුන් වෙනවනේ. ඒක වාසියක්. ඊට පස්සේ ඉතින් ඒකටත් අපි මොකෝ දාගන්න ඕනේ. මොකද කියනවා නම් ඕගොල්ලෝ එඩි තියල වෙලා මේව කරොත් එහෙම මොකෝකින් අපිට එනිමියා ඉන්න තැන පෙන්නනවා. ඒක ගොඩක් වාසියක් වෙනවා. BR වලදී ඊට පස්සේ ඉතින් මෙන්න මේ ඔතෝ කියන කැරක්ටර් එක දාගන්නවා. මොකද කියනවා නම් මේකෙන් අපි එනිමියාට පොඩ්ඩක් හරි ඩැමේජ් කරොත් එහෙම මන්ත එනිමියා ගොඩක් ස්ලෝ වෙනවා. ඒකට අපිට ග්‍රැනයිට් එක දා කෙලින්ම ලෙෆ්ට් කරලා දාන්න පුළුවන්. ඊට පස්සේ ඉතින් පෙට්ටි ස්කිල් එක විතර දාගන්න ඕනේ. ඉතින් මේ බෙස්ටන් කියන මෙන්න මේ ස්කින් එක තමයි දාගන්න ඕනේ. ඉතින් මේ මොකද කියනවා නම් මේ ස්කිල් එක දැම්මට පස්සේ අපිට පුළුවන් ග්‍රැනයිට් එහෙම ගොඩක් දුර ගහනවා කියන්නේ ආයි ඉතින් එනිමියා ග්‍රැනයිට් ගැහුවොත් ඉතින් ඕගොල්ලන්ට ලොකු වාසියක් වෙනවා. මොකද කියනවා නම් එනිමියා ළඟට මුණත් දාගන්න පුළුවන්. ගොඩ දුරින් කෙනෙක් උනත් හරි බොයිස්. ඉතින් අපි බලමු අපේ පස්වෙනි සහ අවසාන එක මොකක්ද කියලා. අවසාන එක කියනවා ඕගොල්ලන්ට මේ ග්‍රැනයිට් කියන්නේ හෙඩ් ගහන්න මොකොත් බැරි නම් ඉතින් මේ වගේ ස්කිල් එකක් තමයි දාගන්න ඕනේ. ඒක කියනවා නම් මේකෙන් අපිට ලොකු වාසියක් වෙනවා. මේක සපෝට් ඒ කියන්නේ ටීම් එකකින් අනිත් කට්ටිය සපෝට් කරන තමයි තියෙන්නේ. ඉතින් මුලින්ම දාගන්න ඕනේ ඉතින් මෙන්න මේ ලීස්ද කියන මෙන්න මේක. ඊට පස්සේ ඉතින් අපිට පුළුවන් මේ එනිමියා ඒ කියන්නේ එනිමි එක අපේ ටීම් එකේ ඉන්න කට්ටිය ඩැමේජ් කියන්නේ ඇටැක් කරද්දී අපිට පුළුවන් මේක කරගන්න. ඊට පස්සේ ඉතින් ඊට දාන්න ඕන ඔලිවියා කියන කැරක්ටර් එක. මෙන්න මේ ඔලිවියා කියන්නේ ඒකෙන් ඕගලන්ට පුළුවන් ඕගලන්ගේ ටීම් එකේ කවුරු හරි නොබ් වුණොත් එහෙම ඒ නොබ්බිච්ච කෙනාව ක්ෂණිකව හීල් කරන්න පුළුවන්. ඒක ගොඩක් වාසියක්. මොකද කියනවා නම් මේ ස්කිල් එක දෙන හින්දා එනිමිය උන්ටත් ගොඩක් අමාරුයි මේ වගේ එකක් ගහනකොට. ඒක අපිට නම් ගොඩක්ම වාසියක් වෙනවා. ඉන්නවා සපෝටර් කෙනෙක් විදිහට ටීම් එකේ ඉන්නවනම්. ඊට පස්සේ ඉතින් යාළුවනේ ඊළඟ ස්කිල් එක තමයි තිවා දාගත්තට පස්සේ ඉතින් ඔයගොල්ලෝ දන්නවනේ ශනිකව ස්පීඩ් හීල් වෙනවා. ඒ වගේම HP 50ක් හම්බ වෙනවා. මං හිතන්නේ හීල් කියවම නෑ 150ක් හරි එහෙම ගානක් හම්බ වෙනවා. හීල් කරපු ගමන් එතකොට අපේ පැත්තේ කවුරු හරි වැඩ එකේ හීල් කරපු ගමන් එයාට මෙඩියෝ තත ඉන්න දෙයක් නෑ. කෙලින්ම ගහන්න තියෙන්නේ. ඒක ගොඩක්ම වාසියක් වෙනවා අපිට. මේ වගේ ඊට පස්සේ ඉතින් අපේ අවසාන ස්කිල් එක තමයි කපෙල්ලා කියන්නේ. කපෙල්ලා දාගත්තට පස්සේ ඉතින් ඕගොල්ලන් අතේ තියෙන මොන ගන්න යකුත් කමන්නේ. ඒකෙන් අපේ කෙනාට වෙඩි තියපු ගමන් වෙඩි තියපු ඒ අපේ කෙනාට වෙඩි තියුවා අපේ ඉන්නේ අපේ ටීම් එකේ ඉන්න කෙනා හීල් වෙනවා. ඒ කියන්නේ එයාට ඩැමේජ් හොඳටම ඩැමේජ් කරලා තිබ්බත් හීල් වෙනවා. ඕගොල්ලන්ට එතකොට හෙල්ප් පිස්ටල් වගේ දේවල් ඕනි වෙන්නේ නැහැ. කෙලින්ම ඔයාලගේ තියෙන USP අද USP එකෙන් ගහුවොත් අපේ කෙනාගේ හිත වැඩි වෙනවා. ඒ වගේම ඉතින් මෙන්න මේ හොටරෝ කියන පෙට්ටි ස්කිල් එක තමයි දාගන්න ඕනේ. පෙට්ටි ස්කිල් එක දැම්මට පස්සේ ඉතින් ඕගොල්ලන්ට සහ ටීම් එකේ කට්ටියට EP හම්බ වෙනවා. EP හම්බෙන ගොඩක්ම වාසියක් වෙනවා. එතකොට මොකද කියනවා නම් EPත් HP විදියට මාරුනේ ගොඩක්ම වාසියක්. ඔය සපෝට් කෙනෙක් විදියට ඉන්නවනම් හරි බොයිස්. ඉතින් අද වීඩියෝ එකත් ඉවර වෙන ළඟයි. ඉතින් අද වීඩියෝ එක මොකද කියලා ඉතින් දැන් අද වීඩියෝ එක හොඳයි කියලා හිතුණා නම් ඕගොල්ලෝ ලයික් කරලා සබ්ස්ක්‍රයිබ් කරලා සෙට් වෙන්න කියලා මතක් කරනවා. ඕගොල්ලෝ තාම මේ වගේ වීඩියෝ හැමදාම බලන්න ඕන නම් බෙල් අයිකන් එකත් ඕල් දීලා සෙට් වෙන්න කියලා මතක් කරනවා. ඕගොල්ලෝ අපේ channel එකට අලුත් කෙනෙක් නම් සබ්ස්ක්‍රයිබ් කරලා සෙට් වෙන්න කියන. එහෙනම් ඔයගොල්ලෝ අපි ගියා.